ඔබ ඔබේ ශරීර සුවතාව වෙනුවෙන් ගන්න සියලු තීන්දුව తీරන ඔබ හිතුවට ඔබ විසින්මයි ගන්න කියලා ඒක එහෙම්මම නම් නෙමෙයි. ඔබට ඒ තීන්දුව ගන්න බල කර සිටිනවා යම්කිසි තත්වයක් විසින්. මේ යුගයේ කැපිටල් එක කරන්නේ අන්නේ කාරණාව. අපේ ශරීරය පාලනය කරන එක. ඒ කියන්නේ ශරීරයේ ලස්සනට පිළිවෙලකට තියාගන්න එක තමයි මම මේ කියන්නේ. මේ බල කිරීම සහ මේ බය කිරීම මූලිකවම එන්නේ වෛද්‍ය විද්‍යාවක් හැටියට තමයි. තව සංස්කෘතික ආගමික ඒ වගේම නොයෙකුත් විදිහේ දේවල් නොයෙකුත් විදිහට අප වෙත එනවා. උදාහරණයක් කිව්වොත් ඔබට ඇයි හිතෙන්නේ ජිම් යන්නේ? නැත්තම් දුවන්න, ඇවිදින්න මේ ශරීරය නිරෝගී කරගන්න කියන එක ඇත්තටම ඔබට ආදරයටද ඒ අය ශරීරය නිරෝගී කරගන්න කියන්නේ. මේ ශරීර සුවතාව සඳහා ඔබට ගෙවන්නම වෙනවනේ. මේක තමයි ධනපති වෙළඳපොළ. මේ අපිට මේවා මග හරින්න බැරි තරමට ඇවිල්ලා තියෙන දැන්. කොටින්ම කියනවා නම් නහයටත් උඩින් ගිහිල්ලා ඉවරයි. එතකොට රැවුල්, කොණ්ඩ, සුදු වෙද්දි, කළු කරන්න, ඒ වගේම පේෂල් මේ වගේ දේවල් නොයෙකුත් දේවල් කරන්න අපිට කොහොමද දැනෙන්නේ, හිතෙන්නේ, අවශ්‍ය වෙන්නේ? ලස්සන සහ පිළිවෙල කියන එක කවුද පාලනය කරන්නේ? අපිට මේවා නොකර ඉන්න බැරි තැනට ඇයි පත් වෙලා තියෙන්නේ? මේක තමයි කැපිටල් එක හැසිරෙන විදිය. ඔබ හොඳට කල්පනා කරලා බලන්න. අපි ලංකාවේ හිටියට වඩා අපි කැනඩාවට ආවයන් පස්සේ මේ කාරණාවල් අපිට වැඩියෙන් දැනෙන්න ගත්තා නේද කියලා. ඉතින් තෘප්තිය හොයන්න විකල්ප වලට යන්නම සිද්ධ වෙනවා. එතකොට අපි හිතුවට අපේ ශරීරය ගැන ගන්න සියලු තීන්දුව తీරන Taman විසින්මයි ගන්න කියලා ඒක එහෙම්මම නෙමෙයි. ඒක පවතින සමාජ සන්දර්භයට යටත්වයි සාපේක්ෂවයි තියෙන්නේ. ඒකයි මම අර කලින් ඉස්සෙල්ලා කිව්වේ ලංකාවේ අපි ජීවත් වෙද්දී අපිට තිබුණු අවශ්‍යතා වලට වඩා වැඩි අවශ්‍යතා අපි මේ කැනඩාවට ආවෙන් පස්සේ අපිට දැනෙන්න ගත්තා කියන එක. ඉතින් ඒ අනුව අපේ භෞතික අවශ්‍යතා විතරක් නෙමෙයි අපේ ආධ්‍යාත්මික ආශාවටත් මේ ධනපති වෙළඳපොළ අපිව ගැට ගහලා තියෙන්නේ. ඒකට එළිය හදලා තියෙනවා පල්ලිය පන්සල. ලංකාවේ නම් මිනිසුන්ට දුක කියන සංකල්පය හරි සමීපයි. ඉතින් පල්ලි වලට පන්සල් වලට පවතින ලේසි. එහෙමනම් එතකොට කොහොමද කැනඩාවේ මේ පල්ලි පන්සල් පවතින්නේ කියන එක ප්‍රශ්නයක්නේ. මනුෂ්‍යයා කියන්නේම සෑහීමකටපත් වෙන්න බැරි සත්වෙක්. ඒක නිකම්ම නිර්මාණය වෙච්ච එකකුත් නෙමෙයි. වෙළඳපොළ තමයි මේ තත්වයන් වල නිර්මාණය කරු. ඉතින් ලංකාවේ දිනම අපිට තියෙන තීරීමේ නිදහස හරිම අල්පයිනේ. අපි තීරුවත් ඒවා භුක්ති විඳින්න බෑ. සමාජීය ප්‍රජාතන්ත්‍රවාදී කිව්වට ඇත්තටම හැමෝටම තීරීමේ නිදහස තියෙනවද? තෝරපුවා භුක්ති විඳීමේ නිදහසක් තියෙනවද? දේශපාලනේ නොතේරෙන අයට එහෙමත් නැත්තම් දේශපාලනය අවශ්‍ය නෑ කියපු අයට මේ දේශපාලනය කියන්නේ මොකක්ද කියන එක තේරුම් ගන්න හොඳ අවස්ථාවක් තමයි මේ ලංකාවට සාපේක්ෂව කැනඩාවේ තේරීමේ නිදහස වැඩියෙන් තියෙනවා කියන එක. ඒ කියන්නේ අපිට ඕනම දෙයක් ලේසියෙන්ම තෝරගන්න පුළුවන් පහසුවක් තියෙනවා. එතකොට ලංකාවේ අපිට තිබ්බ නිදහසට වඩා වැඩි නිදහසක් මෙහි තියෙනවා. ඒ කියන්නේ ලංකාවේ අපි අත්විඳ ප්‍රජාතන්ත්‍රවාදී නිදහසට වඩා කැනඩාවේදී අපි අත්විඳ නිදහස වැඩි. මෙන්න මේක තමයි දේශපාලනය කියන්නේ. අපි මෙතනදී අපේ නිදහස අඩුව අපි ධනවාදයට යටත්ව පුරවා ගනිමින් ඉන්නවා සහ පවත්වා ගනිමින් ඉන්නවා.